समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्षदं धम्म सवेन कालो अयं बदन्ता धम्म सवेन कालो अयं बदन्ता धम्म सवेन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अंध भूतो अयं लोके तनुकेत विपස්සති सकुन्तो जालमुत्तोव अप्पसग्गाय गच्छति ऐतिहासिक කැලණිය කිත්සිරි මෙවන් රාජමහා විහාරාධිපති අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසර සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අනන්ත අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타ත්ම ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කර ගන්නත් නිවැරදි වූ ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ පරම පවිත්‍ර චේතනාව ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්තුනි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ උතුම් ශ්‍රී සද්ධර්මය යම් කෙනෙක් ලෝක සත්වයා පිළිබඳව අනුකම්පාවෙන් දානය කරවන්නේ නම් එය මේ ශාසනය උගන්වා වදාළ මහත්ඵල මහානිසංසදායක එකම දානයේ බවට පත් වෙනවා. සියලුම දානයන් අභිභවනය කළ
එකම දාණය මේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි. ඒ භාග්‍යතුන් වහන්සේ විසින්ම සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේටමයි පැහැදිලි කොට වදාළේ. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන කල්යාණ මිත්‍ර වූ මෑණියන් පියාණන් ඇතුළු පිරිස මේ රැස්වෙච්ච පිරිසට සද්ධර්මයේ දානය කරවනවා පමණක් නොවේ, ලංකාවාසී ලෝකවාසී ධර්ම ශ්‍රාවක සියලු දෙනා වෙනුවෙන්ම සද්ධර්ම ශ්‍රවණය කරන්න හැකි වෙන අයුරින් මේ ධර්ම දේශනාව බෞද්ධ රූපවාහිනී මාධ්‍යයෙන් විකාශනය කරවන්න කටයුතු සංවිධානය කළේ බොහෝ දෙනා කෙරෙහි හිත කැමැත්තෙන් යුක්තවයි. මේ සද්ධර්ම ශ්‍රවණය කරන අය මහත් වූ බලාපොරොත්තුවක් ඇතුවම සද්ධර්ම ශ්‍රවණය කළොත් ඔබට ලැබෙන කුසලයේද අසීමාන්තිකයි. මහත් වූ බලාපොරොත්තුවකින් යුක්තව. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ බණ අහන්න දේශනා කරපු විදිහටම. භාග්‍යවතුන් වහන්සේ කොහොමද බණ අහන්න දේශනා කළේ? සද්ධර්ම ශ්‍රවණය කරන හැම කෙනෙක්ම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කළ යුතුයි. එහෙම ධර්ම ශ්‍රවණය කළොත් ධර්ම ශ්‍රවණානිසංසය කියන මහත් වූ කුසල ස්කන්ධය අත්පත් කරගන්න පුළුවන්. ඒ නිසා අපි ඒ විදිහටම සද්ධර්ම ශ්‍රවණය කරන්න උත්සාහ කරමු. එනතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව සැටියට යොදාගත් ගාථා රත්නය ධම්මපද පාළියේ ලෝක වර්ගයට අයිති වන ගාථා රත්නයක්. අන්ධ භූතෝ අයං ලෝකේ තනුකෙත්ත විපස්සති සකුන්තෝ ජාල මුත්තෝව අපොස්සග්ගාය ගච්ඡති. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කරන්නට යෙදුනේ අග්ගාලව කියන විහාරස්ථානයේ, අලව්නුවර අග්ගාලව කියන විහාරස්ථානයේ වැඩ ඉන්න කාලේ. මේ ගාථා රත්නයේ සරල තේරුම කල්පනා කරලා බැලුවොත් අන්ධ භූතෝ අයං ලෝකේ, මේ ලෝකයේහි ජීවත් වෙන සත්වයා අන්ධයි. තනුකෙත්ත විපස්සති, ඒ සත්ව සංහතිය අතරින් ඊටම ටික දෙනෙක් ලෝක යථාර්ථය විශේෂයෙන් දකිනවා. සකුණෝ ජාලමුත්තෝව, තැනක සකුණෝ කියලත් තැනක සකුන්තෝ කියලත් සඳහන් කරලා තියෙනවා. සකුණෝ ජාලමුත්තෝව මේ වටුවන් අල්ලන වැද්දේ. වටුවන් ඇල්ලීම සඳහා දැලක් දාලා තියෙනවා. අපොස්සග්ගාය ගච්ඡති, ඒ දැලෙන් මිදිලා බේරිලා යන්නේ ඊටාම ටික දෙනයි. අනිත් සියලුම වටුව දැලට අහු වෙනවා. ඒ වගේ මේ ලෝකේ ජීවත් වෙන අන්ධ පුද්ගලයන් ඔවුන් අතරින් විශේෂයෙන් ලෝකයේ දකින්නේද ඊටාම ටික දෙනයි. මේක තමයි මේ ගාථාවේ සරල තේරුම. මෙතන අන්ධ පුද්ගලයෝ කියලා සඳහන් කළේ උපතින්ම ජාත්‍යන්තයන් පිළිබඳව ඇස්පේන් නැති අය පිළිබඳව නෙමෙයි. මේ ප්‍රඥාව කියන ඇහැ නැති අය පිළිබඳවයි සඳහන් කරන්නේ. මේ ගාථා රත්නයේ දේශනා කළේ මොන වාගේ අරමුණක් මුල් කරගෙනද කියන කාරණාව අපි බොහෝම කෙටියෙන් සාකච්ඡා කරමු කාල වේලාවට අනුව.
පිළිතුරේ භාග්‍යවතුන් වහන්සේ මේ අග්ගාලව විහාරස්ථානයට කලින් වැඩි මොහොතක ප්‍රදේශයේ මිනිස්සු බොහොම ශ්‍රද්ධාවෙන් භාග්‍යවතුන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් මහදම් පූජා කළා. භාග්‍යවතුන් වහන්සේ දන් වළඳලා ඉවර වෙලා මේ මිනිසුන්ට ධර්ම දේශනාවක් කළා. ඒ ධර්ම දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා මේ ජීවිතයක තියෙන අනිත්‍යතාවය පිළිබඳව. ජීවිතය ඊටාම අස්ථිරයි. අනිත්‍යයි. ඒ මරණයෙන් කෙරවල වෙන සුළුයි. නමුත් ඒ මරණය කොයි වෙලාවක කොයි මොහොතක තමන් සොයාගෙන එනවද කියන කාරණාව පැවසිය නොහැකියි. ඕනෑම වෙලාවක මරණ ධර්මතාවයේ මා සොයාගෙන එන්න පුළුවන්. ඕනෑම වෙලාවක ඕනෑම තැනකදී මරණය මා සොයාගෙන එනවා. ඒ නිසා අපි හොඳාකාරවම මරණයට සූදානම් වෙලා ජීවත් වෙන්න ඕනේ. කොයි වෙලාවෙ කොතනාවත් මම මරණයට සූදානම්. එමනම් පිළිතලි මේ ජීවත් වෙනවා කියලා කියන්නේ වෙන කිසිම දෙයකට නෙවෙයි මරණයට සූදානම් වෙන එකයි. හොඳට මරණයට සූදානම් වෙන එක තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. හැබැයි අපි සූදානම් නොවෙන්නෙම ඒකට. බොහෝ දේවල් මුදුන්පත් කරගන්න මේ ලෝකේ අපි වෑයම් කරනවා. බොහෝ බලාපොරොත්තු වසර ගණනක් ඉදිරියට බලාපොරොත්තු තියාගෙන අපි ධම්ම සැලසුම් කර කටයුතු වල යෙදෙනවා. නමුත් ඒ සැලසුම් එකක්වත් මුදුන්පත් කරගන්න පුළුවන් වෙයි කියලා ස්ථිරව ප්‍රකාශ කරන්න බෑ. නමුත් මේ ලෝකේ ස්ථිරවම කියන්න පුළුවන් එක දෙයක් තියෙනවා. මොනවා සම්පූර්ණ කරගන්න බැරි වුණත් කොයි දේවල් මුදුන්පත් කරන්න බැරි වුණත් ඉගෙන ගත්තත් නැතත් දුප්පත් වුණත් පොසත් වුණත් ධනවත් වුණත් නිර්ධන වුණත් කුලවත් වුණත් පහත් වුණත් මේ හැම කෙනෙක්ම මරණයටපත් වෙනවා කියන එක ලෝකේ ඒකාන්තයි සාධාරණයි. අර සූදානම් වෙන දේවල් එකක්වත් මුදුන්පත් කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. නමුත් අපි සූදානම් වෙනවා. ඒකාන්තයි මරණය. නමුත් ඒට සූදානම් වෙන බව පේන්නේ නැහැ. මේ කරුණු ගැන හැර දක්වමින් භාග්‍යතුන් වහන්සේ මේ රැස් වෙලා හිටපු පිරිසට ධර්ම දේශනාවක් කළා. මරණයට නිතර සූදානම් වෙලා ජීවත් වෙනවා නම් මරණානුස්සතිය නිරන්තරයෙන් වඩන්න ඕනේ. මම මැරෙන කෙනෙක් කියන එක හොඳට තේරුම් අරන් ජීවත් වෙන්න ඕනේ. එහෙම තේරුම් අරගෙන ජීවත් වුණොත් ඔහු මරණයට බය නැහැ. නමුත් මේ ලෝකේ ජීවත් වෙන අයගෙන් වැඩි පිරිසක් මරණයට බොහොම බයයි. මරණය ලඟ වෙනකොට මරහඬ දීලා කෑ ගන්නවා. කොයිතරම් කෑකෝ ගහලා වැළපුණා මරණයෙන් බේරෙන්න නම් බෑ. නමුත් හොඳට මරණානුස්සතිය වඩලා මම මැරෙන කෙනෙක් කියලා අවබෝධ කරලා ඉන්න කෙනා එයා හරියට මායя දැක්කම කොයි වගේද? මරණය මනාව මෙනෙහි කරලා තේරුම් අරන් නැති කෙනා එකපාරම සර්පෙක් දැක්කහම යම්සේ බියවන්නේද මරණයට එසේම බිය වෙනවා. නමුත් හොඳට මරණය ප්‍රගුණ කරලා තියෙන කෙනා හොඳට සර්පය දැකලා පුරුදු කෙනෙක් සර්පෙක් දැක්කහම දණ්ඩක් අරගෙන ඒ සර්පය ඈතට ගෙනහිල්ලා දාලා අයින් කරනවා වගේ මේ මරණයට බය නැහැ. මරණය වැළඳ ගන්න ඕන වෙලාවක සූදානම්. ඉතින් ඒ නිසා ජීවිතයට මුහුණ දෙන්න මේ සූදානම ඇතුව එදා කරපු දේශනාව මිනිස්සු අහගෙන ඉඳලා අද වගේම නැගිටලා ගිහිල්ලා එදිනෙදා තමන්ගේ අනික් කටයුතු වල යෙදුණා. හැබැයි මෙතන හිටියා පේසකාර දියණියක්.
පෙරදි වියන කුලයක ඉපදිච්ච දුවක්. අවුරුදු 16ක් විතර වයසයි. ඇය මේ කාරණාව ගැන හොඳට හිතුවා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව කොතරම් අගේද. ඇය මරණානුස්සතිය හොඳට වැඩිවා. වසර 3ක් විතර ගෙවුණා. භාග්‍යතුන් වහන්සේ එක දවසක් මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ බලන වෙලාවේ භාග්‍යතුන් වහන්සේට මේ දැරිය දකින්න ලැබුණා. ඇය අද මරණයටපත් වෙනවා. හැබැයි අද මගේ පිහිටක් ලැබුණොත් ඇය මාර්ගඵල ලබනවා. ඇය වෙනුවෙන් 30 යොදුනක් මග ගෙවලා භාග්‍යතුන් වහන්සේ නැවතත් මේ අග්ගාලෝ විහාරයට වැඩියා. භාග්‍යතුන් වහන්සේ වැඩි බව ආරංචි වුණ ප්‍රදේශ වාසීන් එදත් භාග්‍යවතුන් වහන්සේට මහත් සතුටින් මහදම් පූජා කළා. පූජා කළ දහස් ගණන් ජනතාව භාග්‍යවතුන් වහන්සේගෙන් බණපදයක් අහන්න භාග්‍යවතුන් වහන්සේගේ ස්වර්ණ වර්ණ වූ ශ්‍රී දේහය බලබලා සද්ධර්ම ශ්‍රවණය කරන අදහසින් භාග්‍යවතුන් වහන්සේ වට කරගෙන වාඩි වුණා. නමුත් භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන්නේ නැහැ. නිශ්ශබ්දව වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ යම් තැනක නිශ්ශබ්දව වැඩ ඉන්නවා නම් මිනිස්සෙකුට තබා දිව්‍ය බ්‍රහ්මයෙකුටවත් විමසන්න බෑ. ඒ ස්වාමීන් කියලා. භාග්‍යතුන් වහන්සේ ශ්‍රී මුඛ ධාතුව විවර කරන තුරු සියලු දෙනා බලාගෙන ඉන්නවා. දැන් භාග්‍යතුන් වහන්සේ ඇයි මේ නිශ්ශබ්දය? තවම අර දැරිය බණ අහන්න ආවේ නෑ. ඇයටත් ආරංචි වුණා භාග්‍යතුන් වහන්සේ වැඩි බව. බණ අහන්න දෙන්න කියලා ලෑස්ති වෙනකොට ඇගේ තාත්තා කතා කරලා කියනවා දුවේ මේ දවස්වල මම අනුන්ගේ ඇඳුමක් වියමින් ඉන්නේ. තව වියතක පමණ ප්‍රමාණයක් තියෙනවා වියලා ඉවර කරන්න. නූල් ගැට ගහලා තියෙන දඬුවේ නූල් ඉවර වුණා. ඒ හරස්කඩේ නූල් ඉවරයි. ඒකට නූල් ටිකක් අමුණගෙන පෙහෙර කාර්යශාලාව ගාවට එන්නේ. ඇය කල්පනා කළා මම ලෑස්ති බණ අහන්න යන්නේ. තාත්තා හරස් කඩේට නූල් ගැට ගහගෙන එන්න කියනවා. බෑ කිව්වොත් තාත්තගෙන් ගුටි කන්න වෙන්න පුළුවන්. ඉක්මනට තාත්තට මේ වැඩේ කරලා දීලම මම බණ අහන්න යනවා. භාග්‍යතුන් වහන්සේ තීරණය කළා 30 යොදුනක් ගෙවාගෙන මේ මග මා වැඩියේ ඇය වෙනුවෙන්. ඇය මෙතන නැතුව ධර්ම දේශනා කරන එකේ තේරුමක් නැහැ. හැබැයි ඇයට කරන දේශනාව තව බොහෝ දෙනාට යහපතක් වෙන බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ නිසා ඇය පැමිණෙන තුරු තමයි භාග්‍යතුන් වහන්සේ මේ නිශ්ශබ්දය. මෙහෙම ඉන්න වෙලාවේ ඇය ඉක්මනට නූල් ඔතලා ඒ නූල් පැස බෑග් එක දාගෙන ඇය යනවා පෙහෙර කාර්යශාලාව පැත්තට. හැබැයි යන්නේ මේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න අසලින්. යන ගමන් ඇය බැලුවා භාග්‍යතුන් වහන්සේ එලිපහළියේ වැඩ ඉන්නවද මිනිස්සුත් රැස් වෙලාද ගොඩක් කියලා බැලුවා. බලනකොට මිනිස්සු දහස් ගණන් භාග්‍යතුන් වහන්සේ වට කරගෙන වාඩි වෙලා භාග්‍යතුන් වහන්සේත් නිශ්ශබ්දව වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ ඇය දැක්කා. ඇය දිහා බැලුවා. ඇය කල්පනා කළා භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් මා දිහා බැලුවා. නූල් ඔතපු හරස් දළුව තාත්තට පස්සේ ගෙනින් දෙන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ මා දිහා විශේෂයෙන් බැලුවා. මා භාග්‍යතුන් වහන්සේ ළඟට යා යුතුයි. ඒ පැසපතකින් තියලා අර පිරිස අතරින් ඒ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ රශ්මි ජාලාව විහිදෙන ප්‍රදේශයේ ආසන්නයටම ගියා. මෙතෙක් වෙලා නිශ්ශබ්දව හිටපු භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ ඇයට ආමන්ත්‍රණය කළා. ශ්‍රී මුඛ ධාතුව විවෘත කළා. ඇය භාග්‍යතුන් වහන්සේට වැඳලා පස්සෙක වාඩි වුණා. භාග්‍යතුන් වහන්සේ ඇයගෙන් විමසුවා "දියණිය කොහෙදලා දාවේ?" ඇය උත්තරයක් දෙනවා "ස්වාමීනි මම දන්නේ නැහැ" කියලා. "කොහෙද යන්නේ?" ඒත් උත්තරයක් දුන්නා "මම දන්නේ නැහැ" කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා "දන්නේම නැද්ද" කියලා. "දන්නවා ස්වාමීනි" කිව්වා. "හොඳටම දන්නවද" කියලා ඇහුවා. "නැහැ ස්වාමීනි" කිව්වා. ප්‍රශ්න හතරක් ඇහුවා.
උත්තර 4ක් හම්බුණා. බණ අහන්න රැස් වෙලා හිටපු අය හොඳටම කලබල වුණා. මේ නැහැදිච්ච තරුණිය කවුරු සමග කතා කරනවා කියලා හිතාගෙනද මෙහෙම උත්තර දෙන්නේ. හැමෝම කලබල වුණා. හැමෝම කෑකෝ ගැහුවා. සමහර අය කියනවා කොහේ ඉඳලාද එන්නේ කියනකොට ඇයි දන්නේ නැහැ කිව්වේ. ඇය හොඳටම දන්නවා ඒ තමන්ගේ ගෙදර ඉඳලා එන බව. කපු වියන ගෙදර ඉඳලා එනවා කියලා කීවනම් මොකද? කොහෙද යන්නේ කියලා අහපුවාම ඇය හොඳටම දන්නවා පෙරකාර ශාලාවට මන් නූල් අරන් යන බව. ඒක භාග්‍යතුන් වහන්සේට කීවනම් මොකද? මේ විදිහට මිනිස්සු කලබල වෙලා තැන් වල එක එකව කියනවා. මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ඒ පිරිස ආපහු සැරයක් සංසුන් කරලා අර දිනියට නැවත කතා කළා. කතා කරලා අහනවා දුවේ මම කොහේ ඉඳලාද එන්නේ කියලා අහනකොට දන්නේ කිව්වේ. මේ දැරිය හරියම ඥානවන්තයි. ඒ භාග්‍යතුන් වහන්සේට උත්තර දෙනවා මෙහෙම. ස්වාමීනි මාගේ කිලෝගුරු පියාණෙනි තුන්කල් දක්නා නුවණක් ඇති. සකල ලෝක ධාතුව බැලීමේ ශක්තිය ඇති. කෝටි ලක්ෂයක් සක්වල අනසක පතුරවන කිලෝගුරු පියාණෙනි මම මගේ පැල්පතේ ඉඳලා එන බව වහන්සේ නොදන්නව නෙමෙයි. ඔබ වහන්සේ කාරණාව හොඳටම දන්නවා ස්වාමීනි. නමුත් මම හිතුවා මෙහෙම භාග්‍යතුන් වහන්සේ මගෙන් ඇහුවේ මම කොහෙන් චුත වෙලා මේ ලෝකෙට ආවද කියලායි. භාග්‍යතුන් වහන්සේගේ ප්‍රශ්නේ මට වැටහුනේ එහෙමයි. ස්වාමීනි මම කොහේ ඉඳලා මනුස්ස ලෝකෙට ආවද කියලා දන්නේ නැහැ. ඒ නිසායි ස්වාමීනි මම දන්නේ කිව්වේ. භාග්‍යතුන් වහන්සේ සාදුකාර පවත්වනවා මා සඳහන් කළ විමසූ ප්‍රශ්නය ඔබ එසේම අවබෝධ කළා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ විමසුවා කොහෙද යන්නේ කියලා අහපු වෙලාවෙ දන්නේ කිව්වේ. තිලෝගුරු පියාණෙනි මම තාත්තට නූල් ලොතාගෙන පෙරකාර ශාලාවට යන බව භාග්‍යවතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියේ ඉඳලම දකින්න ඇති. මම එහි යන බව භාග්‍යවතුන් වහන්සේ හොඳටම දන්නවා. නමුත් කොහෙද යන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ මගෙන් අහන්න ඇත්තේ මම මැරිලා කොහෙද යන්නේ කියලායි අහන්න ඇත්තේ. ස්වාමීනි කවද මැරෙනවද? කොතන මැරෙනවද? කොහේ යනවද කියන කාරණාව මන් නොදන්න බවයි මන් දන්නේ කිව්වේ. නැවතත් සාදුකාර පවත්ලා විමසනවා දෙයි හොඳටම දන්නවද නැත්නම් දන්නේම නැද්ද කියලා අහනකොට ඔබ දන්නවා කිව්වා. ස්වාමීනි ඔබ වහන්සේ මගෙන් අහන්න ඇත්තේ මැරෙන බව දන්නේ නැද්ද කියලා. ස්වාමීනි මොනව නොලැබුණත් මැරෙන බව මම හොඳටම දන්නවා. හොඳටම දන්නවද කියලා ඇහුවා. මම නැහැ කිව්වා. ස්වාමීනි මැරෙන බව දන්නවා. හැබැයි කවද්ද කියලා මම දන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මේ රැස්වලා හිටපු සියලු දෙනාටම මේ කරුණ අවබෝධ කෙරෙව්වා. මේ ප්‍රශ්නේ මම ඇහුවේ ඥානවන්ත කෙනෙකුගෙන්. අන්න ඒ කාරණාව අරමුණු කරවලා තමයි මේ ගාථාරත්නය දේශනා කළේ. අන්ධ භූතෝ අයං ලෝකේ තනුකෙත්ත විපස්සති. අන්ධ භූතෝ භූත කියලා කිය සත්‍යයට අන්ධයි කියලා කිව්වේ අපි මුලින් සඳහන් කළා මේ මස් වලින් හැදිච්ච ඇහැ මේ ලෝකේ පිටපැත්ත මායාව අපිට පෙන්වන ඇහැ ගැන නෙමෙයි භාග්‍යතුන් වහන්සේ මෙතන සඳහන් කරන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රඥාව නැති ඇහෙන් ලෝකේ හරියටම බලන්න බෑ. ලෝක හොඳට බලන්න පුළුවන් මොනේ හින්ද? ලෝකේ හොඳට බලන්න පුළුවන් ප්‍රඥාව නැමැති ඇහෙන්. මේ මස් ඇහෙන් ලෝකේ හොඳට බලන්න බෑ. ඒකට කොහොමද ප්‍රඥාවෙන් ලෝකෙ දිහා බලන්නේ? ලෝකේ යථාර්ථයේ ඇත්ත පේන්නේ එතකොට. මේ ගාථාරත්නේ බොහොම ගැඹුරුයි. මේ ඇස් දෙකෙන් බලහම මේ ඇඟ දිහා අපිට පේනවද ඇත්ත?
මේ ඇඟේ යථා ස්වභාවය අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ පිටපැත්තේ තියෙන පාට. සුදු පාටයි, කළු පාටයි, රතු පාටයි. කළු පාට කෙස් තියෙනවා. හොඳ පාට ඇඟක් තියෙනවා. අතපය, මුහුණ මේ ටික තමයි අපිට පේන්නේ. හරි ලස්සන පුද්ගලයෙක්. තැනැත්තෙක් හෝ තැනැත්තියක්. එච්චරයි අපිට පේන්නේ. නමුත් ඒ අභ්‍යන්තරය අපිට පේන්නේම නෑ මේ ඇස් දෙකට. එහෙනම් අභ්‍යන්තරය දකින්න ඕනේ කොහොමද? අභ්‍යන්තරව දකින්න ඕනේ මනසින්. මේ කය කොහොමද හැදුනේ? මේ කයේ මොනවද තියෙන්නේ? ඇයි මේකට කය කියලා කියන්නේ? හැබැයිවටම ඇයි මේකට කය කියලා කියන්නේ? කය කියන වචනේ තේරුම තමයි නොයෙක් පිළිකුල් දේවල් උපදින ස්ථානය කියන අර්ථයෙන් මේකට කියනවා කය කියලා. පිළිකුල් දේවල් උපදින ස්ථානය. මොකද්ද පිළිකුල් දේවල් උපදින ස්ථානයට කියන්නේ? කය කියලා. එතකොට ඔබ ගාව මම ගාව තියෙන්නේ මොකක්ද? කය. එහෙමනම් මෙහි පිළිකුල් දේවල් උපදිනවද? මේ උඩින් පේන්න තියෙන හම්පොත්තට යටින් තියෙන කිසිම දෙයකට අපි කැමති නෑ. තමන්ගෙන් අහලා බලන්න. මීට යටින් තියෙන මස් වලට කැමතිද? ඊට යටින් තියෙන නහරගල් වලට කැමතිද? ඊට යටින් තියෙන ලේ වලට කැමතිද? සෙම වලට කැමතිද? කෙල වලට කැමතිද? මල මූත්‍රා වලට කැමතිද? ඇට කෝටු වලට කැමතිද? ඇට මිදුළු වලට කැමතිද? මේ එකටවත් අපි කැමති නෑ. මෙහෙම පේන්න තියෙනකොට මේ හැම දිහා බලලා ලස්සනයි කියපු බව ඇත්ත. මම ලස්සනයි කියපු පුද්ගලයාගේ හෝ තැනැත්තියගේ හැම සූරලා ගලවලා ගෙනල්ලා දුන්නොත් ඒ හැමට කැමතිද? ඒ හැමට කැමතිත් නෑ ගලවලා ගෙනල්ලා දුන්නොත්. එහෙමනම් මොනවටද කැමති මේ කයේ? මොකටවත් කැමති නෑ. මේ කයේ උඩයි යටයි හැමතැනම තියෙන පිළිකුල් දේවල්මයි. එහෙමනම් කය කියන වචනේ තේරුම පිළිකුල් දේවල් උපදින ස්ථානයේ වූ නිසා මේට කය කියලා කියනවා. කොයි වගේද කියලා පැහැදිලි කරනවා. පිළිතුරු මේ ඇස්පේ නැති පුද්ගලයෙක් වෙන ඇස්පේන කෙනෙකුගේ උපකාරයක් නැතුව පාරට බැස්සොත් එයා හරි පැත්තට යන්නත් පුළුවන් වැරදි පැත්තට යන්නත් පුළුවන්. ඇස්පේන් නැහැනේ. කොහට හරි එයා යනවා. හරි පැත්තට හෝ වැරදි පැත්තට එයා යනවා. අන්න ඒ වගේ තමයි මේ ප්‍රඥාව කියන ඇහැ පේන්නේ නැති පුද්ගලයා මේ ලෝක ධාතුවේ මම ගමන් කරන්නේ හොඳ පැත්තටද නරක පැත්තටද කියන කාරණාව ඔහු දන්නේ නැහැ. මග කියලා දෙන්න හරියට කල්යාණ මිත්‍රයෙක් හමු නොවන තාක්කල් ඔහුට හරියටම නිශ්චිත තීරණයක් නැහැ මා යන්නේ හරි පැත්තටද වැරදි පැත්තටද කියලා. ඒ නිසා ඔහු වැඩිපුර කරගන්නේ වැරදි දේවල්. සංසාරයේ කියන අති භයංකාර වූ දීර්ඝ ගමන මේක හිර කඳවුරක්. සසර නැමැති හිර කඳවුරේ. හිර කඳවුරේ හරියට බරපතල වැඩ තියෙනවා. හරියට කෑමක් නැහැ, හරියට බීමක් නැහැ, නිදහසේ නිදා ගන්න තැනක් නැහැ, නිදහසේ ජීවත් වෙන්න බෑ. බොහෝ වැඩ කර දුකසේ කාලය ගත කරන්න ඕනේ තැනකට කියනවා අපි හිරමැදිරියක් කියලා. හිරමැදිරියක ජීවත් වෙන පුද්ගලයා ඒ හිරමැදිරියේ වසනා කාලය තුල හිරමැදිරිය පිළිබඳව මොන තරම් කලකිරීමක් ඇති කරගත යුතුද? කවදා හරි දවසක මේ හිරමැදිරියෙන් එළියට ගියාට පස්සේ ආයෙනම් දිවි තිබෙනතුරු මෙවන් නරකාදියකට මම එන්නේ නැහැ කියන තීරණය ඕනක තියෙනවා. ඒ තරමට ඔහු මේ හිර කඳවුර පිළිබඳව කලකිරිලායි තියෙන්නේ. නමුත් එළියට ගියාට පස්සේ ටික දවසක් යනකොට හිරමැදිරියේ තිබිච්ච අපහසුතාවයන් ඔක්කොම ඔහුට අමතක වෙනවා. ආය පාරක් හිරේ වැටෙන්න ඕන දේවල්ම කරනවා. හිරමැදිරිය පිළිබඳව කිසි කලකිරීමක් නැහැ. එහෙනම් සසර නැමැති හිරමැදිරියේ මේ වෙනකොට ඔබත් මමත් මේ නරකාදී නිරේ කොයිතරම් ඉපදිලා දුක් විඳලා ඇද්ද?
තිරිසන් ලෝකෙ මොනතරම් ඉපදිලා දුක් විඳින්න ඇද්ද? പ്രേත ලෝකෙ ඉපදිලා අවුරුදු කෝටි ගණන් කොයිතරම් බඩගින්න ඉන්නේ ඇද්ද? අසුර ලෝකවල ඉපදිලා මොන දුක් අන්දරාවක් විඳින්න ඇද්ද? එහෙම දුක් විඳිනකොට අපිට හිතෙන්නේ නැති මේන් නිදහස් වුණ දාට නම් කවදාවත් මෙහෙන්නේ නැහැ. නමුත් අපි අද වෙනකොට නිරයෙන් නිදහස්, പ്രേත ලෝකෙන් නිදහස්, අසුර ලෝකෙන් නිදහස්, තිරිසන් අපායෙන් නිදහස්, මනුෂ්‍ය කියන සුගතියට ඇවිල්ලා. නමුත් දැන් කාටවත් මතක් වෙනවද අර පල්ලෙහැදී විච දුගතීන් පිළිබඳව? ආයෙ නම් එහෙ යන්න බෑ. මේ ගොඩට ආවේ පුදුම වාසනාවකින් මෙතනින් ඉහළට යන්න කටයුතු කරනවා මිස නැවත අර හිටපු පරණ හිරමැදිරියට යන්න නම් අපේක්ෂාවක් නැහැ කියලා කටයුතු කරන අය බොහොම හිගයි. බොහොම අඩුයි. මේ ඇහෙන් පෙන්නපු මායාවට රැවටිලා ඒ මායාව මත ගමන් කරමින්ම දුගතියට යන්න පාර හදන අය 99%කටත් වැඩි තරම්. බොහොම ටික දෙනයි සුගතිගාමී ජීවිතයක් දිහා බලන්නේ. එන්න මේ කයේ තියෙන මායාව. එලෙතනි තව කරුණු සාකච්ඡා කළොත් තාම ගැඹුරට පැහැදිලි කරන්න පුළුවන් ධර්ම කාරණාවක්. මම කියලා පුද්ගලයෙක් ලෝක ධාතුවේ ඇත්තේම නැහැ. පරමාර්ථ ධර්මයේ තුල එසේමයි පැහැදිලි කරන්නේ මම කියලා පුද්ගලයෙක් ඇත්තේම නැහැ. එහෙමනම් ඇයි මේ මම කියලා අපි කියන්නේ? අන්ධ භාවය නිසා. හරියට තතු පේන්නේ නැති නිසා. පුද්ගලයා මොන තරම් වේගෙන් ඉපදිලා මැරෙනවද? මේ ශාලාවේ සද්ධර්ම ශ්‍රවණය කරන්න වාඩි වෙච්ච කිසි කෙනෙක් දැන් මෙතන නැහැ. ඔබට ධම් දේශනා කරන්න මේ ආසනේ වාඩි වෙච්ච මමත් ඒ වෙලාවේ වාඩි වෙච්ච කෙනෙක් මෙතන නැහැ. මම කියලා කෙනෙක් පරමාර්ථ ලෝකයේ තුල නැහැ. නමුත් සම්මිත ලෝකයේ මම කියලා කෙනෙක් ඉන්නවා හඳුනා ගන්න ජීවත් වෙන්න ඕන නිසා. එහෙනම් සම්මුතියයි පරමාර්ථයයි කියලා දෙකක් තියෙනවා. ඒ පරමාර්ථ ලෝකේ භාග්‍යතුන් වහන්සේත් මම කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. නමුත් ලෝකේ හැබෑවටම මම කියලා කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් මම කියලා කියන්න දෙයක් නැහැ. දැන් මේ වචන මාත්‍රය ඇහෙනකොටත් ඒ මම කියලා කියපු කෙනා මේ ආසනයේ උඩ නැහැ. පුද්ගලයාගේ රූප ධර්ම ඊතරම්ම වේගයෙන් ඇති වෙලා නැති වෙලා යනවා. එනිදෙන ජාතක පාළියේ තියෙන ජවනහංස කියලා ජාතක කතාවක්. අපි පින්නතුත් කියවලා බලන්නකො ජවනහංස ජාතකයේ මනාව පැහැදිලි කරනවා රූප ධර්මයන් කොයිතරම් වේගෙන් ඇති වෙලා නැති වෙනවද කියන කාරණාව. අපි උදාහරණයකට මෙහෙම සාකච්ඡා කළොත් මේ සත්‍යයේ මේ රූප ධර්මයන් කාල 51ක් තුළ පවතිනවා. පවතිනවා කියලා කීවට එක කාලයක් මේ රූප ධර්මයන් උපදිනවා, හැදෙනවා. කාල 49ක් රූප ධර්මයන් පවතිනවා. තවත් කාලයක රූප ධර්මයන් නැසෙනවා. කාල 51යි තියෙන්නේ. උපදින්න එක කාලයක් යනවා, නැති වෙන්න එක කාලයක් යනවා. එතකොට කාල කීයද පවතින්නේ? 49යි. උත්පාද ස්ථಿತಿ භංග කියලා කියුමේකට. එතකොට මේ 49ක් පවතිනවා. උදාහරණයකට මෙහෙම ගත්තොත් අපි අත්පොළ සංගහනවා. එතකොට මේ මොකද්ද ගැටෙන්නේ එහෙමනම්? මුකුත් නැත්නම් අර පවතින 49 මේ අතේ පවතින රූප කලාප 49යි මේ අතේ පවතින රූප කලාප 49යි මෙහෙම එකතු කරනකොට එකට ගැටෙනවා. හැබැයි ඒ ගැටෙන සැනින්ම ඒ 49ම නැති වෙලා යනවා. ගැටිලා ආපහු කරනකොට ගැටිච්ච අත් දෙක නෙමෙයි දෙපැත්තට යන්නේ. අලුත් අත් දෙක. නැවත ලං වෙන්නේ දෙපැත්තට කරපු අත් දෙක නෙමෙයි වෙනත් අත් දෙකක්. එහෙනම් මෙන්න මේ තරම් වේගින් රූප ධර්ම ඇති වෙලා නැති වෙලා යනවා. එනතරේ මේ කැමරා කාචේ එක තත්පරයකට රූප රාමු කීයක් විතර පෙන්නයිද? මේ කැමරා කාචයේ තත්පරයකට රූප රාමු 25 30ක් අතර ප්‍රමාණයක් පෙන්නනවා. අන්න ඒ නිසායි
මේ කතා කරන ඔබත් මමත් හෙලවෙනවා දඟලනවා වගේ පේන්නේ මේ රූප රාමු නිසා. හැබැයි කැමරා කාචයේ තප්පරයකට රූප රාමු 30ක් විතර පෙන්වන්නේ. මේ ලෝක ධාතුවේ රූප රාමු තප්පරයකට කොච්චර ඇති වෙලා නැති වෙනවද? කෝටි ප්‍රකෝටි ගණන් ඇති වෙලා නැති වෙනවා. ඒ නිසා හොයන්නම බෑ. රූප වාහිනිය දිහා බලාගෙන ඉන්නකොටත් මිනිසෙක් දුවනවා වගේ අගේට පේනවා. හැබැයිවට මිනිසෙක් දුවනවද? නැහැනේ. එතන තියෙන්නේ පටිගත කරපු එක. ඒ කියන්නේ අර ගමන් කරන්නේ අර රූප රාමු පෙළ. ඔබට තව ටිකකින් පේනවා මෙතනින් කෙනෙක් ඇවිදගෙන යනවා. හැබැයිවට මේ ඇවිදගෙන යන කෙනෙක් ඉන්නවා. කෙනෙක් නැහැ, ඇති වෙලා නැති වෙනවා. නමුත් තප්පරයකට කෝටි ප්‍රකෝටි වාරයක් ඉපදෙමින් නැති වෙන නිසා අපිට පේන්නේ ස්ථිරව එකක් තියෙනවා වගේ. ගිනි පෙනෙල්ලක් අරගෙන රවුමක් කරකුවාම අපිට පේනවා ගිනි වලල්ලක් වගේ. නමුත් එතන තියෙන එක පෙනෙල්ලයි. නමුත් පේනවා ගිනි වලල්ලක්. අන්න ඒ වගේ තමයි මේකයි පැවැත්ම. අන්ධ භූතෝ අයං ලෝකේ තනුකෙත්ත විපස්සති. මේක දකින්න පුළුවන් විදර්ශනායකින් විතරයි. ඒ විදර්ශනායෙන් මේ විදිහටම දැක ගන්න බැරි වෙයි. ඒක දැක්කේ භාග්‍යතුන් වහන්සේ විතරයි. උපාද ස්ථಿತಿ භංග කියන අවස්ථා තුනම අපූර්වට භාග්‍යතුන් වහන්සේ මේ රූප කලාප 49 ඇතිවීමයි පැවතීමයි නැතිවීමයි කියන එක මනවින්ම දකින්න හැක් භාග්‍යතුන් වහන්සේට තිබුණා. සරියුත් මහ රහතන් වහන්සේට ඉපදීමයි නැතිවීමයි විතරක් පෙනුණා. නමුත් අපිට මේක තේරුම් ගන්න පුළුවන් වෙයි විදර්ශනා ඥානයෙන්. එහෙනම් භාග්‍යතුන් වහන්සේ විතර අන්ධයි කියලා දේශනා කළේ ඔය පේන ඇහැ නැති කෙනාට නෙමෙයි, ප්‍රඥාව කියන ඇහැ නැති කෙනාටයි අන්ධ කියන වචනේ භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කළේ. අන්ධ භූතෝ අයං ලෝකේ තනුකෙත්ත විපස්සති. මේ ලෝකයේ විශේෂයෙන් විදර්ශනාවකින් දකින්නේ ටික දෙනයි. ලෝකෙ මිනිස්සු ඕන තරම් ජීවත් වෙනවා. නමුත් ඊටාම ටික දෙනයි ලෝක යථාර්ථයේ මනාව දැකලා මේ සංසාරයෙන් එතර යන්න ඕනේ, දුක්ඛිත සසරින් එතර යන්න ඕනේ කියලා කල්පනා කළේ ටික දෙනයි. ඒ නිසා තමයි හැම කාලයකම සසරින් එතර යන පිරිසට වඩා මෙතර නතර වෙන පිරිස වැඩි. සකුන්තෝ ජාලමුත්තෝ වටු වැද්දි දැලක් අරගෙන ඇවිල්ලා වටුව වල්ලන්ට දැලක් දානවා. සියලුම වටුව මේ දැලට කොටු වෙනවා. වටුව සියලු දෙනාම එකවන්ව හිටියොත් දැල උස්සගෙන ගිහිල්ලා බේරෙන්නත් පුළුවන්. නමුත් එහෙම වෙන්නෙම නැහැ. නමුත් කොයි වෙලාවක හරි මේ දැලෙන් එක්කෙනෙක් දෙන්නෙක් පනිනවාමයි. වැඩි පිරිසක් දැලට කොටු වෙනවා, එක්කෙනෙක් දෙන්නෙක් බේරෙනවා. පින්නතනේ මේ ලෝකේ මායාවේ ලෝකේ මායя දැලක් දාලා තියෙනවා මේ ලෝකේ. එහෙනම් වටුවැද්දා හා සමානයි මායя. වටුව හා සමානයි අපි. අපි හැමෝම මායාවේ දැලට කොටු වෙලා. මේ පංචකාම ලෝකේ මේ ලස්සන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම මේවා ඔක්කොම කවුද? මේ සියල්ලම මායාවයි. එතකොට අපි රැවටිලා තියෙනවා රූපේට, ශබ්දයට, ගන්ධයට, රසයට, මේ ඔක්කොටම අපි රැවටිලා. අපි කල්පනා කරන්නේ ජීවත් වෙනවා කියලා මෙන්න මේවා එක්රැස් කරන එක. අපි ජීවිතය කියලා දැක්කේ ඒකට. එතකොට කාගේද මේ අපූර්වට මායාවේ දැලට මම බොහොම ලස්සනට හිර වෙලා පැටලිලා කොටු වෙලා ඉන්නේ, ගැලවෙන්න පුළුවන්කමක් ඇත්තෙම නැහැ. වතුර පාරක දැලක් දාලා මාළුවෝ ටික පන්නගෙන ගිය දැල පැත්තට. එතනින් කීප දෙනෙක් දැල ළඟට ගිහිල්ලා දැල උඩින් පයින්නවා. අපි දැක්කලා තියෙනවා මාළු එලවනකොට මාළු දැල ළඟට ගිහිල්ලා උඩින් පයින්නවා එහා පැත්තට. හැබැයි පයින්නේ එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි. වැඩි පිරිසක් දැලේ පැටලෙනවා. එහෙමනම් මේ ලෝකේ හරියට අවබෝධ කරගන්න ඉන්නේ බොහොම ටික දෙනයි.
වැඩි පිරිසක් කල්පනා කරන්නේ මේ ලෝකෙ ලස්සනයි, සුන්දරයි, මෙහිම ජීවත් විය යුතුයි. හොඳටම දැලේ පැටලෙයි. හැබැයි ඇති ලස්සනක්, සුන්දරත්වයක් ලෝකේ නම් ලස්සනක්, සුන්දරත්වයක් තියෙනවා. මෙතන ලෝකය කියලා කතා කරන්නේ පංචස්කන්ධ ලෝකය පිළිබඳව මිසක් අපිට පේන මේ පරිසර ලෝකය පිළිබඳව නෙවෙයි. එහෙනම් මේ පංචස්කන්ධ ලෝකයේ ඇති ලස්සනක්, සුන්දරත්වයක් ඇත්තෙම නැහැ. සකුණෝ ජාල මුත්තෝ අපෝ සග්ගාය ගච්ඡති. ටික දෙනේ මේක දැකලා සසරින් එතර යනවා. පේසකාර දුව ඇයට මේ කාරණාව කියලා ඇගේ කතාවත් සියලු දෙනාට පැහැදිලි කරලා දීලා භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනාවක් කළා. ඒ ධර්ම දේශනාව අහලා පේසකාර දුව සෝවාන් වුණා. තවත් විශාල පිරිසකට ධර්මාවබෝධය ලැබුණා. දේශනාවෙන් පස්සේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. මේ ආර්ය ශ්‍රාවිකාව තමන්ගේ තාත්තා හොයාගෙන ගියා. නූල් ටික දෙන්න. ඒ යන වෙලාවේ තාත්තට නිින්ද ගිහිල්ලා දුව එනකන් බලාගෙන හිටියා. දුව නැති නිසා තාත්තට ඉඳගෙනම නිින්ද ගිහිල්ලා. දුව ලහි ඒ තාත්තා ඉන්න තැනට යනකොට දුව එතන තිබිච්ච යමක හැප්පිලා වැටුණා. වැටෙනකොට කෑ ගැහුණා. කෑ ගැහෙනකොට තාත්තට ඇහැරුණා. තාත්තට ඇහැරෙනකොට දුවගේ හිස එතන තිබිච්ච මේ රෙදි වියන උපකරණේ ගැටිලා හොඳටම තුවාල වෙනවා. දුව එතනම මරණයටපත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ ඒක මනාව දැකලා තිබුණා. දුව මරණයටපත් වෙච්ච දුක දරා ගන්න බැරි වුණ තාත්තා භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ගියා. භාග්‍යතුන් වහන්සේට කාරණාව කියලා භාග්‍යතුන් වහන්සේගෙන් කරුණ විමසගෙන ඒ පිළිබඳව ශ්‍රද්ධාව උපදවාගත තාත්තත් එදා භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි වෙලා ක්‍රමයෙන් මාර්ගඵල අවබෝධ කරගත්තා. එන්න මේ කාරණාව තමයි මේ ගාථා රත්නයේ තුල තවත් බොහෝ ගැඹුරින් සාකච්ඡා කරලා තියෙනවා. නමුත් දැනට අදට අපේ ධර්ම දේශනාවල තියෙන කාලය නිමා වෙලා නිසා මේ කාරණාවක් මෙහෙම බොහොම කෙටියෙන් සාකච්ඡා කරලා ධර්ම දේශනාව නිමා කරන්න තීරණය කරනවා. නැවත කරුණු විමසා ජීවිතය අවබෝධ කරගන්න ඔබ සියලුම දෙනාට ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා. ඔබ සියලු දෙනාටම මසස ඉක්මවා ගියපු ප්‍රඥාවේ ඇස පහළ කරගන්න මේ දහම් වදන, මේ ධර්ම ශ්‍රවණානිසංසය ඒකාන්ත වූ පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා. එනතන මේ උතුම් ධර්ම දේශනාවේ අද දායකත්වය රාගම සරසවිමාවතේ අංක 27න් 53 දරන නිවසේ පදිංචි රෝස්මන් අබේසිංහ මෑණියන්, ගානට් චන්දසුරි ස්වාමි පුරුෂයා, විදේශ සේවයේ නියුතු සුරංග ලොකු පුතා, කැනඩාවේ පදිංචි ජනක පොඩි පුතා, රාගම චන්ද්‍රිකා හා ඇල්දිනියේ චිත්‍රා යන දුපුතුන් විසින් උතුම් අරමුණ රොස්මන් හා චන්ද්‍රසිරි දම්පතින්ගේ 43 වන විවාහ සංවත්සරයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, ඊටාම ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය කර ගැනීම සඳහා පින් පැමිණීමත්, දෙපාර්ශ්වයේම පරලෝ සැපත් දෙමව්පියන් 4 දෙනාට හා සහෝදරයන් 3 දෙනාට හා පරම්පරාගත ඥාති හිත මිත්‍රාදීන්ටත් ගුරු භවතුන්ටත් පින් අනුමෝදන් කරනවා වගේම රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ අභීතරණ විරුවන්ට පුණ්‍යානුමෝදනා කිරීමත්, සහභාගී වන සියලු දෙනාගේ නමින් පරලෝ සැපත් සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුවයි මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නට යෙදුනේ. ඊට අමතරව සිත ප්‍රාර්ථනා කරනවා රොස්මන් හා චන්ද්‍රසිරි මෑණියන්ට පියාණන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත්, සුරංග, දිනුෂා හා දරු දෙදෙනාට රත්නත්‍රේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, ජනක, බුද්ධිනී හා
දරු දෙදෙනාට රත්නත්‍රයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත් දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරියන්ගේ පවුල්වල අයට හා ඥාති හිත මිත්‍රාදීන්ට ආශිර්වාද කිරීමත් දේශක ස්වාමීන් වහන්සේට හා එම දෙමව්පියන්ට සහෝදරියන්ට ආශිර්වාද කිරීමත් එගොඩ කැලණිය කිච්චරි මෙවන් රාජමහා විහාරාධිපති අවසරයි පූජ්‍ය උනන උපනන්ද නායක ස්වාමීන් වහන්සේට හා විහාරවාසී සියලුම ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කිරීමත් බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති අවසරයි දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේට හා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ආශිර්වාද කිරීමත් සහභාගී වන සදහැවතුන්ට හා අසන නරඹන සියලුම දෙනාට දීර්ඝායුෂ හා නිරෝගී සුව අමා මහ නිවන ප්‍රාර්ථනා කිරීම ධර්මදේශනාවේ දායකත්වයේ දරන මෑණියන්ගේ සහ පියාණන්ගේ දූ දරුවන්ගේ උතුම් ප්‍රාර්ථනාවයි. පින් අනුමෝදන් කළ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා. සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයට බ්‍රහ්ම රාජ මණ්ඩලයට මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලාටත් ඔබ අප සියලු දෙනාටමත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ